iBond කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් guys අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ඔයාගේ Facebook page එකට Facebook ආයතනය විසින් මුදල් ගෙවද්දි මොන වගේ දේවල්ද බලන්නේ. එහෙමත් නැත්නම් ඔයාට views ගොඩාක් තිබිලත් ඔයාට පොඩි ගාණක් නම් එන්නේ. ඇයි ඒ විදිහට පොඩි earning එකක් එන්නේ? ඒ වගේම තමයි Facebook ආයතනය විසින් ඔයාගේ page එකට සල්ලි ගෙවනකොට ඔයාගේ page එකේ තියෙන මොන වගේ දේවල් සලකලා බලලාද ඔයාට payment එකක් කරන්නේ. මෙන්න මේ වගේ දේවල් තමයි අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි ඉතින් guys අපි දැන් කතා කරමු ඔයාගේ Facebook page එකට Facebook ආයතනය විසින් මුදල් ගෙවද්දි බලන ප්‍රධාන කරුණු පහක්. ඉතින් guys පළවෙනි එක විදිහට අපි කතා කරන්න යන්නේ audience location කියන එක. ඉතින් guys මේකට කලින් ඔයාට දෙයක් කියන්න ඕනේ. ඒ තමයි guys Facebook එකේ තියෙනවා CPM එක කියලා එකක්. ඉතින් guys CPM එක කියලා කියන්නේ ඔයාගේ වීඩියෝ එකක තියෙන views ගානට ගෙවන ප්‍රමාණය. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම guys CPM එක කියලා කියන්නේ views 1000කට Facebook එකෙන් ඔයාට ගෙවන මුදල. ඉතින් guys ඔයා හිතන්නකෝ example එකක් විදිහට ඔයාගේ වීඩියෝ එකකට views 2000ක් තියෙනවා කියලා. ඉතින් guys ඔයා හිතන්න CPM එක $2යි කියලා. ඒ කියන්නේ views 1000කට ගෙවන්නේ $2යි කියලා. ඉතින් මේ විදිහට views 1000කට $2ක් ගෙවුවට පස්සේ ඔයාට අර views 2000ක් තියෙන වීඩියෝ එකට හම්බෙන්නේ $4යි. ඉතින් guys මම ඒක example එකකට තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ CPM එක කියලා කියන්නේ. හරි ඉතින් දැන් අපි කතා කරමු audience location එක. ඉතින් guys audience location එක කියලා කියන්නේ ඔයා හිතන්න ඔයාගේ page එකේ ඉන්නේ ශ්‍රී ලංකා, ඉන්දියා, බංගලාදේශ්, පාකිස්තාන් වගේ රටවල් වල audience එකක් කියලා. ඉතින් guys ඔයා දන්නවා ඇති මෙන්න මේ වගේ රටවල් වලට කියන්නේ අපි සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා. ඉතින් මෙන්න මේ විදිහේ රටවල් වල පිරිසක් නම් ඔයාගේ වීඩියෝස් බලන්නේ ඔයාට හම්බෙන CPM එක වෙන්නේ $0.1 අතර CPM එකක්. ඉතින් guys මම කලින් කිව්වා CPM එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ආයෙමත් මම කිව්වොත් එහෙම ඔයාට views 1000කට හම්බෙන්නේ $0.1 අතර මුදලක්. ඒ කියන්නේ මේ විදිහට හම්බෙන්නේ මම අර කලින් කියපු රටවල්. එහෙමත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල audience එක ඔයාගේ වීඩියෝස් බලුවොත්. ඉතින් guys ඔයාට ඒක තේරුනේ නැත්නම් මම ආයෙමත් කියන්නම්. ශ්‍රී ලංකා, පාකිස්තාන්, ඉන්දියා වගේ රටවල් වල අය නම් ඔයාගේ වීඩියෝස් බලන්නේ ඔයාට views 1000කට Facebook ආයතනය විසින් ගෙවන්නේ $0.2 අතර මුදලක්. හරි ඉතින් guys දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ වීඩියෝස් බලන්නේ සංවර්ධනය වෙච්ච රටවල් වලයි කියලා. ඒ කියන්නේ US, UK, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් වලයි කියලා. ඉතින් මේ වගේ අය ඔයාගේ page එකේ වීඩියෝස් බැලුවොත් එහෙම ඔයාට හම්බෙන ගාණ වැඩි. ඒ කියන්නේ ගොඩක්ම වැඩි. ඉතින් ඔයාට මේ විදිහට මේ වගේ audience එකක් නම් බලන්නේ ඔයාගේ CPM එක $5 ඉඳලා $20 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ලොකු CPM එකක් හම්බෙනවා මේ වගේ රටවල් වල අය ඔයාගේ වීඩියෝස් බැලුවොත්. ඉතින් guys ඔයා ලංකාවටම වීඩියෝස් හදා ඉන්නේ නැතුව ඔයා පොඩ්ඩක් US, UK වගේ රටකුත් ටාගට් කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ගොඩක් ලොකු earning එකකට යන්න. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ වීඩියෝ එකේ type එක. ඉතින් guys වීඩියෝ එකේ type එක විදිහට අද මම කතා කරන්න යන්නේ වීඩියෝ එකේ තියෙන දිග ප්‍රමාණය. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක චූටි වීඩියෝ එකක්ද එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ එක දිග වීඩියෝ එකක්ද කියන එක. ඉතින් guys ඔයා දාන්නේ short videos නම් ඉතින් මේ short videos වලට ගොඩක්ම අඩුවෙන් තමයි Facebook එක විසින් ගෙවන්නේ. ඉතින් Facebook එකකින් විතරක් නෙමෙයි YouTube එකකින් උනත් මේ short videos වලට ගොඩක් අඩුවෙන් තමයි ගෙවන්නේ. මොකද guys මේ short video වල ගොඩක් ලොකු ad ප්‍රමාණයක් play කරන්න අමාරුයි. මොකද short video එක ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ඔයා දාන්නේ ගොඩක් long video එකක් නම් ඉතින් long videos වලට ගොඩක්ම වැඩි මේ Facebook එකකින් ගෙවන මුදල. ඉතින් Facebook එකකින් විතරක් නෙමෙයි YouTube එකකින් උනත් මේ long video වලට ගොඩක් ගෙවනවා. ඉතින් මොකද guys මේ long video වල පුළුවන් Facebook ලට ගොඩක් ad play කරන්න. ඉතින් එතකොට ඔයාට හම්බෙන ගාණත් වැඩි වෙනවා. හරි ඉතින් guys ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ content type එක. ඉතින් guys content type එක කියලා කියන්නේ ඔයාගේ වීඩියෝ වල තියෙන category එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ අයිති වෙන්නේ මොන category එකටද කියන එක. ඉතින් guys ඔයා දාන්නේ ඔයාගේ page එකේ meme, funny, comedy වගේ videos නම් ඔයාගේ CPM එක ගොඩක්ම අඩු වෙනවා. මොකද guys මෙන්න මේ වගේ videos වලට වැඩි ගෙවන්නේ නැහැ. ඉතින් meme, funny වගේ videos වලට ටිකක් අඩුවෙන් තමයි ගෙවන්නේ. ඉතින් guys ඔයා දාන්නේ tech videos, education videos එහෙම නැත්නම් health වගේ videos නම් ඔයාට ගොඩක් වැඩි මුදලක් Facebook එක විසින් ගෙවනවා. ඉතින් guys මේක Facebook වලට විතරක් අදාළ එකක් නෙමෙයි YouTube එකේ වුණත් මෙන්න මේ විදිහට තමයි ගෙවන්නේ. ඉතින් මේ වගේ ඒවට ඒ කියන්නේ tech, education වගේ ඒවට ගොඩක් ලොකු මුදලක් Facebook එක විසින් ගෙවනවා. ඉතින් මේකත් තීරණය වෙනවා guys ඔයාගේ Facebook page එකේ earning එකට. අනිත් දේ තමයි guys engagement rate එක. ඉතින් engagement rate එක කියන්නේ ඔයාගේ Facebook page එකේ ඔයා දාන වීඩියෝ එකකට like, comment, share මෙන්න මේ වගේ දේවල් වලටත් මේ ඔයාට ගෙවන ගාණ තීරණය වෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ Facebook page එකට ඔයා දාපු වීඩියෝ එකට views 10000ක් තියෙනවා. ඒ උනට like තියෙන්නේ 10යි. ඉතින් මේ වගේ දෙයක් වුණොත් එහෙම ඔයාට ගෙවන ගාණ ගොඩක්ම අඩු වෙනවා. මොකද ඔයාගේ වීඩියෝ එකට මිනිස්සු කැමති නැහැ. ඉතින් ඔයා හිතන්නකෝ views 10000ක් තිබ්බ වීඩියෝ එකට like එහෙමත් තියෙනවා කියලා 8000ක් විතර. ඉතින් එතකොට ඔයාට ගොඩක් වැඩි මුදලක් ගෙවනවා. මොකද මේ වීඩියෝ එකට මිනිස්සු ගොඩක්ම කැමති. ඒ හින්දා තමයි like දාලා තියෙන්නේ. ඉතින් මේකත් ඔයාගේ Facebook එකේ earning එකට බලපානවා.
හරි ඉතින් guys ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ad type එක ගැන. ඉතින් guys ad type එක කියලා කියන්නේ මේ advertisement වල තියෙන වර්ග. ඉතින් advertisement වර්ග වලට තමයි මේ ad type එක කියලා කියන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම in stream ad, banner ad, sponsored ad වගේ ad වර්ග තියෙනවා. ඉතින් මේ ad වලට ගෙවන ගාණ වෙනස්. ඒ කියන්නේ ඔයාගේ Facebook එකේ දාන ඔයාගේ වීඩියෝ එකේ play කරන ad එක මේ ad වර්ග වලින් තුනෙන් එකක් කියලා හිතන්නකෝ. ඔයා හිතන්නකෝ in stream ad එක තමයි ඔයාගේ වීඩියෝ එකේ play වුනේ කියලා. ඉතින් මේ ad එකට ගාණ වෙනයි banner ad එකට ගාණ වෙනයි. ඉතින් මේ එක එක වර්ගයේ ad වලට ගෙවන ගාණ වෙනස් හින්දා ඔයාගේ Facebook එකේ earning එකට මේකත් බලපානවා. හරි ඉතින් guys ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ advertiser demand එක ගැන. ඉතින් guys ඔයාගේ Facebook එකේ දාන වීඩියෝස් වලට ad play වෙනවා කියලා මේ වෙනකොටත් දන්නවනේ. ඉතින් ඔයා හිතන්නකෝ මොකක් හරි season එකක් තියෙනකොට ඒ කියන්නේ ඔයා හිතන්න Christmas season එක ළඟ එනවා. ඉතින් Christmas season එකට අදාළ ads තමයි දැන් ඔයාගේ Facebook page එකේ වීඩියෝස් වල play වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන් වලදීත් ඔයාගේ Facebook එකේ earning එක ටිකක් වැඩි වෙනවා. ඉතින් මේ වගේ season එකක් ළඟදී ඔයාගේ season එකට අදාළ ad නම් ඔයාගේ page එකේ play වෙන්නේ. අන්න එතකොටත් මේ earning එක ටිකක් වැඩි කරගන්න පුළුවන්. හරි ඉතින් guys මෙන්න මේ වගේ දේවල් ටිකක් බලලා තමයි ඔයාගේ Facebook එකට Facebook ආයතනය විසින් ගෙවන මුදල තීරණය වෙන්නේ. ඉතින් guys මම හිතනවා ඔයාලට මේ දේවල් ගැන මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් guys වීඩියෝ එක පොඩ්ඩක් කලබලයට කරේ. ඉතින් ඒ හින්දා ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් මොකක් හරි ඔයාලට ප්‍රශ්නයක් ආවනම් මගේ WhatsApp නම්බර එක පහළ තියෙනවා. ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න. අද වීඩියෝ එක බලලා ඔයාලට සුබ දවසක්.